මේ මං හදන්නේ ගෝව මැල්ලුම. ඉතින් දැනටත් මේ ගෝව මැල්ලුම හොඳින් මැලවෙනවා. ලිපේ මැලවෙන ගමන් තමයි මම මේ වීඩියෝ කරන්නේ. මම මේකට ගත්තේ ගෝව ගෙඩියකින් කාලා. ඒකට පොඩ්ඩක් මම කැරට් එකතු කරා. හරිම පොඩි ප්‍රමාණයක්. මේකට තව යොදාගත්තේ මම අමතරව ලූණු ගෙඩි කාලක්, කරපිංචත් පොඩ්ඩක් යොදාගත්තා. සුදු ලූණු ගෙඩියක්, අම්මිරිස් කරව. ඉතින් මම ගොඩක් මිරිස් අඩුවෙන් කන එක්කෙනෙක්. ඉතින් මේ ගෝව වලින් හදාගන්න පුළුවන් රසම රස මැල්ලුම තමයි මේ දැන් මැලවෙන්නේ. ඉතින් මේක හරිම සුවඳයි දැන් මැලවෙනවා. මේ හඬත් ඕගොල්ලන්ට ඇහෙනවා ඇති බලන්න. හරිම ලස්සනයි කහපහයට තියෙන. ඉතින් ගෝව වලින් හැමෝම කියනවානේ ගෝව කන්න බෑ, ගෝව රහ නැහැ, ගෝව වලින් හදන්න විදියක් නෑ, ගෝව මැල්ලුම් හදාගන්න